ආදරණීය දේවදරුවනේ, අම්මේ තාත්තේ යාළුවනේ, සහෝදර සහෝදරිනි. ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් හදවතට ඖෂධයක් තුලින් නැවත වාරයක් ඔබ වාමු වීම මට ඉතාම සතුටක්. ඉතින් අද දවසේදී ඔබට පණිවිඩයක් ගෙනාවේ ඔබ වගේම ඒ ඖෂධයක් ඕන වෙලා ඉන්නා වූ සෙනගට ඉතින් ඔබ ආදරෙන් මේක ෂෙයා කරන්න පුළුවන්. ඒගොල්ලන්ටත් ඒක දකින්ට, අසන්ට, නරඹන්ට ඒක තවස්තාවක්. ඒ වගේම ගොඩක් අය කමෙන්ට්ස් දාලා තිබ්බා. ආදරේ ඔබ හැමෝටම. ඒ වගේම ගොඩක් අය ලයික් කරලා තිබ්බා. ඉතින් තව කෙනෙකුට යන්න මේ පණිවිඩය ඔබ ලයික් කරලා, සබ්ස්ක්‍රයිබ් කරලා, ෂෙයා කරන්න. ඔබට ගොඩක් ආදරෙන් මං ජේසුස් වහන්සේ තුලින්. ඉතින් අදත් උන්වහන්සේ දුන්නා වූ පණිවිඩය තමයි උන්වහන්සේ සම්පූර්ණ වූ තැනත් වහන්සේ අපේ ජීවිතයේ තිබෙන්නා වූ ඒ අඩුතැන් පුරවන්ට උන්වහන්සේ සම්පූර්ණ වූ තැනත් වහන්සේ එන කල්ලි අපේ ජීවිත සම්පූර්ණ වෙනවා. උන්වහන්සේගේ මහිමය අපේ ජීවිතේ දකින්න පුළුවන්. උන්වහන්සේ කරපු පළවෙනි හාස්කම තුලින් මම පටන් ගන්න කැමතියි. කානාන් නුවරේ සරණ මංගල්‍ය වතුර මිදියුෂ කරා වූ ඒ හාස්කම උන්වහන්සේ කරේ උන්වහන්සේගේ ඒ මහිමය පෙන්වන්නට. උන්වහන්සේ ජීවමානයි බවත් එහෙම නැත්නම් උන්වහන්සේගේ ඒ හාස්කම කරන්න පුළුවන් තැනත් වහන්සේ කෙනෙක් ඉන්නවා කියලාත් උන්වහන්සේට කරන්න බැරි දෙයක් නැහැ කියලා එතන මංගල්‍ය දවසේ සෙනග රැස් වෙලා ගොඩාක් අය මැදින් ඉන්නවා ඇති. ගෝලියෝන් එතන හිටියා, ඉන්විටේෂන් කරපු කැඳවූ අය හිටියා, මනමාලිගේ කට්ටිය, මනමාලයාගේ කට්ටිය, ඒ දෙවියන් වහන්සේ ඒ යේසුස් වහන්සේ හඳුනන ගොඩක් අය හිටියා. එතනදී උන්වහන්සේ ඒ ජීවමාන තැනත් වහන්සේට පුළුවන් කියලා, බෑ කියලා කිසිම දෙයක් නැහැ කියන ඒ පුළුවන් කියන දේ පෙන්වන්නට එතනදී උන්වහන්සේ පළවෙනි හාස්කම කරේ. ඉතින් පවුල කියන දේ උන්වහන්සේ ලස්සන දෙයක් කියලා එතන පෙන්නලා තියෙනවා. උන්වහන්සේ එතනදී තමන්ගේ මව ගිහිල්ලා කියනවා මුන්ද්‍රික පානය එතනින් අඩු වෙලා ඉවර වෙලා ජේසුට ගිහිල්ලා කියනවා මව මුන්ද්‍රික පානය අඩුයි ජේසුනේ කියලා. එතකොට උන්වහන්සේ කියනවා මටයි නුඹටයි මොනවාද? මගේ වෙලාව තාම ආවේ නැහැ කියලා. ඉතින් සම්පූර්ණ තැනත් වහන්සේ අපේ ජීවිතේ ක්‍රියා කරන්න පළවෙනියටම උන්වහන්සේව කැඳවන්න ඕනේ කියලා මං කියනවා. ඉන්විටේෂන් එක දුන්නොතින් තමයි ජේසුස් වහන්සේ එතනට ඇවිල්ලා තියෙන්නේ. අපේ ජීවිතේ අපි ඉන්විටේෂන් එක දෙනවාද? අපි යාඥා කරලා උන්වහන්සේව අඬගසනවාද? යේසුනි මගේ ජීවිතේ වඩින්න මේ ප්‍රශ්න වලට පිළිතුරු ඔබ වහන්සේට දෙන්න පුළුවන්. මේ පිළිතුරු ඔබ වහන්සේගෙන් පමණයි එන්න පුළුවන් කියලා අපි හිතනවාද? ඒ ඉන්විටේෂන් එක අද වෙනතුරු දුන්නේ නැති ගොඩක් අය ඉන්නවා. මොනාහරි වෙච්ච දෙන් කියලා ඉන්න අයත් ඉන්නවා, නැත්නම් කඳුළු මිනිස්සු ගාව ගිහිල්ලා මේ දුක කියලා අඬන අය ඉන්නවා. ඒ වගේම ඒ ප්‍රශ්න කී ඇවිදලා කිසිම පළක් නැතුව තනි වෙලා ඉන්න අය ඉන්නවා. නමුත් උන්වහන්සේව අඬ ගන්න උන්වහන්සේ ඔබගේ හදවතට, ඔබගේ ජීවිත තුල එන්න වූ තැනත් වහන්සේ අඬගසන කල්දී උන්වහන්සේ මොනවාද දුවේ, මොනවාද පුතේ කියලා උත්තර දෙන්නා වූ තැනත් වහන්සේ පමණක් නොවේ, උන්වහන්සේට ඉන්විටේෂන් දෙන්න නැතුව උන්වහන්සේ එන්නේ නැහැ. අඬගසන්න ඔබගේ පිළිතුරු ලබා ගන්න ඕනේ නම් පළවෙනියටම ඔබගේ යාඥාවෙන් උන්වහන්සේව එන්න කියන්න, අඬගසන්න, මගේ ජීවිතේ ඔබ ක්‍රියා කරන්න කියන්න. ඒ වගේම ඒ පිළිතුරු ප්‍රමාද නම් පිළිතුරු නෑ කියලා ඉන්නා ඔබ එක එක්කෙනා මම මෙච්චර ජේසුස් වහන්සේව ජේසුස් වහන්සේට යාඥා කරනවා, මම නමස්කාර කරනවා, මෙච්චර කල් මේ බාධක මැද යනවා, ජේසුස් වහන්සේට පේන්නේ නැද්ද කියලා සිතන අය මෙතන ඉන්නවා ඇති. ඒ ප්‍රශ්නෙට පිළිතුරු උන්වහන්සේට පමණයි දෙන්න පුළුවන් කියලා ඔබ දැනගත්තා නම් ඔබ චුට්ටක් ප්‍රමාද වුණත් ඒ වෙලාවට කරලා දෙන්නා වූ තැනත් වහන්සේ ගාව රැඳී සිටින්න විශ්වාසවන්තව අඬගසනවා පමණක් නොවේ, එතනින් උන්වහන්සේව විශ්වාස කරලා මට කරලා දෙන්න පුළුවන් තැනත් වහන්සේව මම නමස්කාර කරන්නේ කියලා ඔබ විශ්වාසයෙන් රැඳී සිටින්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. මන්ද ඒ ජේසුස් වහන්සේගේ මව කියනවා මෙතන මුන්ද්‍රික පානය යෝහන් දෙවනි පරිච්ඡේදයේ උන්වහන්සේගේ මව කියනවා යේසුස් වහන්සේ මුන්ද්‍රික පානය නැතයි කියලා යේසුස් වහන්සේට ඒ අම්මා කියනවා. එතකොට යේසුස් වහන්සේ කියනවා ස්ත්‍රිය නුඹටත් මටත්
කම මොකද්ද? මාගේ වෙලාව තාම පැමිණුවේ නැත කියලා. ඒ වෙලාව එනකන් උන්වහන්සේ ඒ වෙලාවට කරලා දෙන්නව තනවාස. ඉතින් වෙලාව වැඩි මං ගොඩාක් කල් බලාපොරොත්තුෙන් හිටියා තාම ආවේ නැහැ කියලා ගොඩාක් අය හාස්කම් පිටිපස්සේ පස්සට ගිහිල්ලා දෙවියන් වහන්සේව තමන්ගේ ජේසුස් වහන්සේව තමන්ගේ දෙවියන් වහන්සේ කියලා පිළිගත් අය පවා ගොඩාක් කල් විශ්වාස කරන ආපු ගමනින් පසුපස වෙලා තියෙනවා, පසුපට වෙලා තියෙනවා ඒ පිළිතුරක් නැති නිසා. ඉතින් අද විශ්වාස කරන්න ඔබගේ පිළිතුරු ප්‍රමාද වීම යම් හේතුවක් මත. ඔබගේ පිළිතුරු තාම නැත්තේ ඔබගේ යාපතට. උන්වහන්සේ දෙනා ඒ පිළිතුරු කියන්නේ අනිත් අයව හැරලා බලලා උන්වහන්සේගේ මහිමය ඔබගේ ජීවිතේ පෙන්වන්නයි. ඉතින් ඔබ රැඳී සිටින්ට විශ්වාස කරන්න ඉස්සල්ලාම උන්වහන්සේ වන්දගසන්ද ඊට පස්සේ උන්වහන්සේගේ වෙලාව වෙනකන් විශ්වාසයෙන් ඉන්න ඕනේ කියලා මෙතනදී උන්වහන්සේ පෙන්නනවා. ඒ වගේම තුන්වෙනි එක තමයි උන්වහන්සේ කියන දේ කරන්න කියලා කියනවා. ඒ ගල් භාජන වලට වතුර පුරවන්න කියලා තියෙනවා. එතන ඒ කියපු හැටියටම ගෝලියොන් ගිහිල්ලා ඒ ගල් භාජන වලට වතුර පුරවනවා. ඒක තමයි කීකරුකම. ඇයි යේසුනි මේක කරන්න කියන්නේ? මොකොත් ඒ ප්‍රශ්නාත්මක ලකුණක් එතන පෙන්වන්නේ නැහැ. ඒගොල්ලෝ කියපු දේ කරන්න කියලා මවත් ගිහිල්ලා කියනවා. එතකොට එතන කීකරු වීමක් අවශ්‍යයි. උන්වහන්සේගේ සැලසුම, උන්වහන්සේගේ පිළිතුරු ලබා ගන්නට උන්වහන්සේ කියන දේ අපි කරන්නට ලෑස්ති වෙන්න ඕනේ. මොන වුණත් අපි ප්‍රශ්න අහන්න බෑ. උන්වහන්සේ අපිට යාපත් දෙයක් කරනවා කියලා අපි විශ්වාස කරනවා නම් අනිවාර්යෙන් උන්වහන්සේ තුල අපි විශ්වාසවන්තව රැඳී සිටමින් උන්වහන්සේ කියන දේට ඇවුම්කන් දීලා ක්‍රියා කරන්න. ඒ කීකරු කමින් උන්වහන්සේ පිළිතුරු ලබා දෙනකොට අපේ ජීවිතේ ඒ මුන්ද්‍රික පානයේ ඒ වතුර මිදියුෂ කරාව ඒ අහස්කමේ උන්වහන්සේ අඩුතැන් එතන සරණ මංගල්‍ය පිරෙව්වා. ඒ වගේ තමයි අපේ ජීවිතේ තියෙනව හැම අඩුතැන් උන්වහන්සේ පුරවනවා. ඒ වෙලාව ආව මේ විශ්වාසයෙන් ඒ ගමන යනකොට. ඒ වගේම තමයි ඒ වතුර පාට මිදියුෂ පාටට වෙනස් වුණා. ඒක බලන්නම රසවත් මොනවද කියන්නේ එකට ලස්සන පාටක් උන්වහන්සේ දුන්නේ. ඒ ජීවිතේ තාවේ කලවර වෙච්ච ජීවිතේ මොකුත් නැහැ කියලා ඉදිරියට යන ගමනේ උන්වහන්සේ දෙන්න ওই පාට ඒ ලස්සන ජීවිතයක් ලෙස වෙනස් වෙනවා. ඒ වගේම තමයි රස ගැන බලනකොට වතුරේ රස මිදියුෂ වගේ වෙනස් වුණාම එතනදී ඒ මනමාලයාගේ කට්ටිය මනමාලයාට ඇවිල්ලා කියනවා මොනවාද ඕගොල්ලෝ හොඳ මිදියුෂ තියාගෙන ඒ බාල මිදියුෂ අපිට දුන්නද? මේක රසවත්ම තියෙනවනේ. හැමෝම හොඳ මිදියුෂ පළවෙනියට බෙදනවා, ඊට පස්සේ බාල මිදියුෂ ඊළඟට දෙනවා. ඕගොල්ලෝ මොනවාද මේ කරපු වැඩ කියලා කියන්න තරම් එතන බලපෑමක් ඇති වුණා. උන්වහන්සේගේ මහිමය පෙන්වන්නට. ඒ වගේම තමයි අපේ ජීවිතේ උන්වහන්සේ කරන්නව හාස්කම්, උන්වහන්සේ කරන්නව සැලසුම හැමෝම ඇරලා බලන්ට උන්වහන්සේ ක්‍රියා කරනවා. ඒ පමණක් නෙවෙයි අපේ ජීවිතේ වෙන්නා වූ පිළිතුරු ප්‍රමාද වීමේ පිළිතුරු අපි ලබා ගන්නකොට අපිට පමණක් නෙවෙයි අනිත් අයටත් ඒක ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් දේව දරුවනේ අම්මේ තාත්තේ සහෝදර සහෝදරිනි ඔබ දුක් වීගෙන ඉන්නවාද තාම පිළිතුරක් නැහැ කියලා ඔබගේ ජීවිතේ තියෙන අඩුව පුරවන්න උන්වහන්සේ ලෑස්ති. උන්වහන්සේ ඔබගේ ජීවිතේ තිබෙන අඩුව පුරවනකොට උන්වහන්සේගේ නාමයත් මහිමටපත් වෙනවා. ඒ පමණක් නෙවෙයි ඔබගේ ජීවිතේ ඒක ලැබෙනකොට ඔබට විතරක් ප්‍රීතිය නෙමෙයි අනිත් අය ඔබගේ වටේ ඉන්න අයටත් ප්‍රීතිය ලෙස උන්වහන්සේ අරවනවා. ඉතින් පාටක් නැතුව තනිකමෙන් දුකින් වෙලාවක් ආවේ නැහැ කියලා යනවද? රසක් නැතුව ජීවිතේ කිසිම බලාපොරොත්තුවක් වෙන්න නැතුව යනවද? උන්වහන්සේ ඔබට ආදරේ. අද මේ පණිවිඩය ඔබටයි. අලුත් එක්කෙනෙක් බලාගෙන ඉන්නවනම් ඔබටත් උන්වහන්සේගේ ස්වාසගේ නාමයෙන් ආදරෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා. මන්ද උන්වහන්සේ ජීවමානයි බව විශ්වාස කරන්න. යේසුස් වහන්සේ ඔබගේ ජීවිතේ පාටක් නැති ජීවිතයක් ගෙනියනවාද? ඔබට පාටක් දීලා නියම රසක් දීලා උන්වහන්සේ ඉදිරියට ගෙනියන්න බලවන්තයි. අපි යාඥා කරමු උන්වහන්සේ ඔබගේ ජීවිතේ අඩුතැන් පුරවලා ලස්සන සාක්ෂිමත් ජීවිතයක් ලෙස වෙනස් කරන්නට යනවා. ඉතින් ඔබට උන්වහන්සේ ආදරේ අපි හැමෝම යාඥා කරමු එක්සිට වෙන්න. ජීවමාන අතිශුද්ධ දෙවියන් වහන්සේ මෙන්න මේ මොහොතේ ඔබ මාසගේ සුදු දාතට තාම මට පිළිතුරක් නැහැ
පිහිටලා ප්‍රමාද වීමක් එක්ක බලාගෙන ඉන්නා එක් එක්කිනාව බාර කරලා යාඥා කරනවා මගේ ජීවිතේ හිඟතාවල අඩුවක් නැහැ මගේ ජීවිතේ කිසිම සාර්ථකත්වයක් නැහැ මගේ ජීවිතේ කිසිම දියුණුවක් නැහැ මගේ ජීවිතේ මේ ලෙඩ රෝග වලින් සුවයක් නැහැ කියලා ස්වාමිනී බලාපොරොත්තුෙන් ඉන්නවද ස්වාමිනී ඔබ වහන්සේ ඖෂධයක් ලෙස ස්වාමිනී මේ මොහොතේ වෙනස් වෙන්න ඒ ජීවිතේ කානා නුවර සරණ මංගල්‍ය ඔබ වහන්සේ පාට දුන්නා වූ ඒ රස දුන්නා වූ ඒ සම්පූර්ණතාවය දුන්නා වූ තැනත් වාසය හැමෝම ඇරිලා බලන්න තරම් ඔබ වහන්සේගේ ස්වාමිනී කරුණාවේ ආශිර්වාදයේ ස්වාමිනී ඔබගේ වෙලාව ස්වාමිනී ඒ ජීවිත තුළ ක්‍රියා කරන්න ඕනි කියලා යාඥා කරනවා මෙන්න උන්ගේ ජීවිතේට අඩුතැන් ගෙනව සතුරගේ සියලුම බාධක ඒ යේසුස් වහන්සේගේ නාමයෙන් කල්වාරි ලේවල බලෙන් මේ මහා පොළවේ බැඳලා අපි දුරු කරනවා ඔබ වහන්සේ ආශිර්වාද කරන එක එක්කිනාගේ ජීවිතේ සාක්ෂියක් ලෙස ස්වාමිනේ ඔබ වහන්සේ ඒ හාස්කමේ පළවෙනි හාස්කමේ කරාවු ඒ රස හැම ජීවිතේටම ස්වාමිනේ ඔබ වහන්සේ ලබා දෙන්න භුක්ති විඳින්න සලස්වන්න මන්ද ස්වාමිනේ මතේ පොතේ හත්වෙනි පරිච්ඡේදය ඔබ වහන්සේගේ වචනේ කියනවා ඉල්ලන්නාට දෙනු ලැබෙයි කියලා ඔබ වහන්සේගෙන් ඉල්ලලා ඒ අනුව ඔබ වහන්සේ විශ්වාස කරගෙන ගමන් කරලා ඒක ලබාගෙන ඔබ වහන්සේ ස්වාමිනේ කියන දේ කීකරුකමින් ස්වාමිනේ ඉදිරියට කරගෙන යන්න ඔබ වහන්සේගේ ස්වාමිනේ මඟ පෙන්වීම තුළ රජ කරන හැම කෙනෙක්ම ඔබ වහන්සේගේ ශුද්ධ උදාතට බාරයි කැපයි යේසුස් වහන්සේගේ අතිශුද්ධ බලවන්ත නාමයෙන් නිසායි ආමේන් ඔබ හැමෝටම ජේසුස් පීඩයි